හායි මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අදත් ආවා ඔයාලට vlog එකක් අරගෙන. ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් නේද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මං ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා කියලා. ඉතින් අපි අද එළි වෙනකන් ටිකක් නිදාගත්තා. අපිට හොඳටම සීතලයි. නැගිටින්නවත් හිතෙන්නේ නැහැ. මාරම සීතලක් තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ ඊයේ. එතකොට මම මේකට වොයිස් කරන්නේ අද. මට හොඳටම උණ ගැනිලා හිටියේ මටයි නංගිටයි දෙන්නටම. ඔන්න ඉතින් දන්නේම නැතුව 2025 අවුරුද්දත් ඉවර වුණා. එතකොට මගේ යාළුවෝ හැමෝටම 2026 ඔයාලා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕනි. වෙනදා වගේම මගේ කැඳයකින් මම දවස් පටන් ගත්තේ. මම උදේට කැඳේ කන්න ගොන්නේ. ඒ කැඳේක බීලා හැමතින් මගේ දවස් පටන් ගත්තා. බලන්නකෝ අපේ ගේ ඉස්සරහට ආවහම බෝධීන් වහන්සේව තමයි පේන්නේ. ඔන්න මෙයාලට අපේ අම්මා කෑම දාලා මෙයාලා දැන් ඇවිල්ලා කෑම කනවා. මම ඔයාලට කැඳ එක හදන විදිය වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. මගේ යාළුවන්ටත් යස්රික් ඇතිනේ. ඉතින් ඔයාලා සනීප වෙනවා නම් ඒ ලෙඩෙන් ඒක තමයි මගේ ලොකුම සතුට. ඉතින් මම වීඩියෝ එකකින් ඔයාලට ඒක අරගෙන ඉන්නම් යාළුවනේ. කෑව නේද? බත් කෑව නේද? ස්කිටි නංගි? ස්කිටියෝ? ඔයා කෑව නේද? මෙහෙ බලන්න. ඉස්සන්. කිටි. බඩගිනි දැන් කෑවේ ඔයා. අම්මා බත් දුන්නනේ අනලා. දැන් ඉතින් කාමරේ චුට්ටක් අස් කරගන්න කියලා තමයි හදන්නේ. මකුළු දැල් ටිකක් එහෙම තිබ්බා කාමරේ. ඒ ටිකත් කඩලා කාමරේ ඉතින් නම් හැම වෙලේම හැමදාම අපි අස් කරනවානේ. ඒ වුණාට ඉතින් මකුළු දැල් ටිකක් එහෙම බැඳලා තිබ්බා කාමරේ. ඒවත් ඉතින් කඩලා අතපතු ගාලා ඉතින් දැම්මා. මට නම් ඉතින් 2026 ලබනවා කියලා ඉතින් අර සතුටුයි. ඒ වුණාට ඉතින් මහත්තයා ගෙදර ඉන්නව නම් තමයි මට ඇත්තටම සතුට තියෙන්නේ. යාළුවට ඉතින් නිවාඩු නැහැනේ. මේ අවුරුද්ද ලබද්දී ඉතින් එයා නැතිව ඉන්න උනා. ඔයාලා දකින්න ඇති කාමරේ ගෑස් එකක් එහෙම තියෙනවා. ඉතින් මට බෙහෙත් වගේක් කරනවා. ඒ බෙහෙත් වල මට තැවිල්ලක් තියෙනවා. ඒ තවන එක රස්නේ පිටින්ම කරන්න ඕනි. ඒ නිසායි අපි කාමරේට ගෑස් ලිපක් එහෙම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඇන්තෝරියම් බීජ ටිකක් හම්බුණා අදත් මට. ඒ ටිකත් මම පැලවෙන්න දැම්මා. දාලා හිම ඔන්න ඔය ඉන්නේ අපේ අම්මා. ඉතින් මේ බීජ ටිකත් පැල කරන දාලා ඔන්න බලන්නකෝ අපේ කිටියා මං යන්නේ කොහෙද මගේ පස්සෙන්ම තමයි. එයාට දැන් අවුරුදු 15ක්. ඊට පස්සේ කෝපි වගේක් අම්මා කැඩුවා. ඒ ටික කඩනකම් මං අම්මා ළඟට එලා කයියක් ගහන් හිටියා. මම යන්නේ නැහැ අම්මෝ මෙහි යන්න බෑ කුඩැල්ල ගස්. හිටියොත් එහෙම හිටගෙන කුඩැල්ල හෙන ගොඩක් නගිනවා. ඊට පස්සේ අපි ගියා බෙහෙත් කන්න නංගිටයි මටයි උනන්නේ. ඉම්බිරිස්සාවනේ අපි දෙන්නටම වීඩියෝ එකක් ගන්න ඕනිම නිසාම අපි ඇල තියෙන පාරින් ගියා. බලන්නකෝ ඇලේ වතුර යන සද්දේ. අපි නංගි යනවා නට ඉස්සරහින් යන්නේ නංගි. ඇලේ සද්ද බලන්නකෝ. වීඩියෝ කරගන්න ඕනේ නැහැ. ඒකත් මේ කට්ටිය නානවා. මේ වීඩියෝ කරන්න හොඳ නෑනේ. ඉතින් බලන්න ලස්සන ඊට පස්සේ අන්න අපි ටවුමට ආවා. ඇවිල්ලා බෙහෙත් ගන්නත් ආවා. ඊට පස්සේ හොස්පිටල් එකට ඉස්සරහට ආවම හොස්පිටල් එකේ මෙන්න මෙහෙම තමයි පේන්නේ. බලන්නකො ලස්සන වටපිටාවේ. මට හිතුණා ඔයාලටත් මේක පෙන්වන්න ඕනේ කියලා. ඉතින් අපි බෙහෙත් අරගෙන එහෙම ගෙදර ආවා. ඔන්න අපි දෙන්න දැන් ගෙදර යනවා.
මේ හවස් වරුවේ අපි බෝධියට ගියා. ඉතින් 2025 අවුරුද්ද ඉතින් ඉවරයිනේ. ඉන්නේ ඊළඟට 2026 අලුත් අවුරුද්දනේ. අලුත් අවුරුද්ද ලබන්න කලින් අපිට හිතුණා බෝධියට ගිහින් එන්න ඕනේ කියලා. ඉතින් අපි බෝධියට ගිහිල්ලා මල් පූජා කරලා පහන් පත්තු කරන ටික වෙලාවක් ඉඳලා ආපහු ගෙදර ආවා. එහෙනම් ඉතින් යාළුවනේ vlog එක අදට මෙතනින් ඉවරයි. ආයේ ඔයාලව බලන්න මම 2026 අලුත් අවුරුද්දේ එන්නම්කෝ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද ඔයාලගේ සිතුම් පැතුම් හැමදේම ඉෂ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් යාළුවනේ මං ගිහින් එන්නම් අදට. ඉතින් මගේ යාළුවනේ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් පහලින් comment කරන්න කියලා. හරි එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. හැමෝම පරිස්සමට ඉන්න. 2026 අවුරුද්ද මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සාදු සාදු සාදු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසා බුද්ධෝ